හලෝ කොහොමද ඔයගොල්ලන්ට මේ ඔයගොල්ලන්ට මම අර පණිවිඩයක් දාලා තිබ්බනේ FB එකේ මෙහෙමයි ස්වයංරක්ෂා කරන ඕන කෙනෙක්ගේ මැෂින් නොමිලි රිපෙයාර් කරලා දෙනවා කියලා. ඉතින් ඇත්තටම ගොඩ දෙනෙක් කතා කරා ඒකට මම මැෂින් ගොඩක් හැදුවා. හැබැයි අද මැෂින් වල නම් මම වීඩියෝ දැම්මේ නැහැ. මේ අද තමයි මේ පළවෙනි පාඩේ වීඩියෝ එකක් කරන්න ඉතුනේ. මේ බලන්න ඕගොල්ලන්ට දැන් මේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තිබ්බොත් එහෙම ඇත්තටම හරියම ලේසි විසඳ ගන්න. කාර්ය නිලධාරියෙක් අවශ්‍ය වෙන්නෙම නැහැ. මේ වගේ ප්‍රශ්න විසඳ ගන්න මම ඔයගොල්ලන්ට කියන්නම් මැෂින් එකේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? කොහොමද මේක විසඳගත්තේ කියන එක මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් බලන්න. ඕගොල්ලන්ටත් මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඇත්තටම හරිම ලේසි හරිම පහසුවෙන් විසඳ ගන්න. මේ මැෂින් එකේ ඕම්බාන කියන ප්‍රශ්නේ මේක මේ ඔන් වෙන්නේ නැහැ කියලා තමයි කතා කරන්නේ. මේ පොඩ පෙන්නනොයි මෙන්න මේකේ මේ ඔන් කරපුවාම මේ මෝටරේ ගාන සද්දයක් එනවා. ඉතර එන්නේ මේක මේ පෑගෙන්නේ මුකුත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේකට මේ ප්‍රධාන දෙන්නා මෝටර වලට බලපාන ප්‍රධාන හේතුවක් තමයි ඔය වගේ ප්‍රශ්නයක් ආවොත් නේ ඉතින් ඇතුලේ තියෙන කන්ඩෙන්සරේ. ඔය කන්ඩෙන්සරේ පිටුනාම තමයි වැඩ කරන්නේ නැතුනේ අර ගාන සද්දයක් එන්නේ. ඔයගොල්ලෝ ඉන්නකො පෙන්නන්න. අය ඉන්නකො. ඊය ප්‍රශ්නයක් ආවොත් මෙන්න මේකේ අය පෙන්නන්න මෙන්න මේ මෝටරේ. මෙන්න මේ මෝටරේ මෙන්න මේ ඇඳ දෙකක් තියෙනවා. මේ ඇඳ දෙක ගලවන්න. ගලව ගත්තට පස්සේ මේ පැත්තේ මේ දෙක ගලවගෙන මේක මේ මෙලියට ගන්න. මේක මම මෙලියට ගත්තා. මේක තමයි කන්ඩෙන්සර් එක කියන්නේ. මේක මේ ඕගොල්ලෝ පේනවා උණු වෙලා තියෙනවා. මේ තියෙන උණු වෙලා. මෙන්න මේක පිච්චුනොත් තමයි ප්‍රශ්නේ එන්නේ. ඕගොල්ලෝ මේක රීප්ලේස් කරගන්න ඕනේ. මේක මාරු කරගන්නකොට මේකේ ගහලා තියෙනවා දාන්න ඕන කැපැසිටි. මෙන්න මෙතන. දැන් මේක 10.5 කියලා තමයි දාලා තියෙන්නේ. මෙන්න මේ කැපැසිටි එක බලා ගන්න ඕනේ. බලාගෙන මේකට හරියට කන්ඩෙන්සරය මාරු කරගන්න ඕනේ. දැන් මම මේක ඔන් වෙන්නේ නැහැ කිව්ව ගමන් මේ මම ටක් ගාලා වන්දලා ගත්තා කන්ඩෙන්සරේ තමයි පිච්චිලා තියෙන්නේ. මං ඉන්නේ කන්ඩෙන්සරය අරගෙන ආව එකට හරියට. අපි දාලා බලමු මේකට මේක වැඩ කරනවද මොකද වෙන්නේ කියලා. මෙහෙම ගලවගෙන මේක මෙහෙම හයි කරනවා. මේ දැන් මේ જાති දෙක වෙනස් වුණාට මේක මේ දැන් මේක කොටුයි මේක රවුම් වුණාට ඒක හිතන්න එපා මේ කන්ඩෙන්සර් එක එක හැඩෙනවා ඕනේ. අපි මේක මාරු කරලා බලමු ප්‍රශ්නේ හරියනවද කියලා. මාරු කරගෙන ටිකට් එක දෙන්නයි. ඕටේ පුද. මේකට මේ අනිවාර්යෙන් ටේප් එකක් ගහ ගන්න ඕනේ. උදේට මේක අමුණ ගන්න ඕනේ. මේ දෙක වැර දෙක ඒක අමුණගෙන මේක එහෙම උපා ගන්න. දාගෙන මේක ඇතුළට දාලා හරි දැන් අපි මේක මාරු කරගත්තා. දැන් බලමු මැෂින් එක ඔන් කරලා ලීඩේ හරිද කියලා. බලන්න. ස්විච් එක ගෙවලා පොඩ්ඩක් ඉන්න. බලමු ඔන් කරලා දැක්කද දැන් මේ දැන් කලින් අර දාන සබ්ජෙක්ට් නෑ. දැන් මේක හොඳට වැඩ කරනවා නේ. දැක්කද? ඔයාලට මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් හරිම ලේසි මේ විදිහට හදාගන්න.